හරි. තව මේකේ පොඩි කොටසක් තියෙනවා ළමයි මනෝ විශ්ලේෂණවාදය. මනෝ විශ්ලේෂණවාදය ඉදිරිපත් කරේ කවුද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කෙනා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කෙනා මනෝ විශ්ලේෂණවාදය තුලින් පුද්ගලයෙක්ගේ මනස ගැන කතා කරනවා. දැන් ඔයගොල්ලෝ කැමති සමහර වෙලාවට මෙන්න මේ වගේ අර විෂයපතයන් අධ්‍යයනය කරන්න. නේ? එතකොට පුද්ගලයාගේ මනස ගැන කතා කරනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කෙනා. මෙයා කියනවා මනස කියලා අභෞතික ඉන්ද්‍රියක් තියෙනවලු. මේ වාදය තුල එයා කතා කරනවා මනස කියලා මොන ඉන්ද්‍රියක් තියෙනවා කියලාද ළමයි? අභෞතික ඉන්ද්‍රියක් තියෙනවා කියලා. අභෞතිකයි කියලා කියන්නේ භෞතිකත්වයක් නැති. මනස කියන දේ ඔයාට අල්ලන්න පුළුවන්ද? බෑ. ඒතර මනස කියන දේ අභෞතික ඉන්ද්‍රියක් කියලා හඳුන්වනවා. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනස කියන්නේ අභෞතික ඉන්ද්‍රියක් කියලා කියනවා. ඒ අභෞතික ඉන්ද්‍රිය පිළිබඳව මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝ විශ්ලේෂණවාදයේ පැහැදිලි කරනවා. එයා පුද්ගලයෙක්ගේ මනස කාගේ මනසද පුතා? පුද්ගලයෙක්ගේ මනස කොටස් තුනකට බෙදලා කතා කරනවා. මේ තියෙන මේ කොටස් තුන. එකක් විඥානික කොටස, අනිත් එක පෞරුෂය පිළිබඳ කොටස, අනිත් එක මොන කොටසද? ආශයන් පිළිබඳ කොටස. හරිද? එතකොට මේ විඥානික කොටසත් පුතේ තව උප කොටස් තුනකට බෙදනවා. මේ විඥානික කොටස සවිඥානය, උපවිඥානය, අවිඥානය කියලා කොටස් තුනකට බෙදනවා. එතකොට පෞරුෂය පිළිබඳ කොටසත් ඊට ඊගෝ සුපර් ඊගෝ කියලා කොටස් තුනකට බෙදනවා. ඒතර ආශයන් පිළිබඳ කොටසත් සහජාශය, භවආශය, ඊගෝආශය කියලා කොටස් කීයකට බෙදනවද? තුනකට බෙදනවා. ඒතර පුතේ මෙයා මේ හරහා පුද්ගලයාගේ මනස පිළිබඳ පැහැදිලි කරන්න උත්සාහ කරනවා. තේරුණාද? දැන් මම හිතනවා හැමෝටම තේරෙන්න ඇති කියලා. මම මොකද්ද කිව්වේ කියලා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කෙනෙක් ඉන්නවා. එයා මනෝ විශ්ලේෂණවාද කියලා වාදයක් ඉදිරිපත් කරනවා. මේ වාදේ මෙන්න මේ කොටස් පිළිබඳ කතා කරනවා. ඔක ඔයාගේ ඔළුවට යන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට තමයි පුතා මතක තියාගන්න ගොඩක් වෙලාවට ගෙස්ටෝල්ට් වාදය, මනෝ විශ්ලේෂණවාදය, ඊළඟට ව්‍යුහවාදය මේ වගේ පොඩි MCQ ප්‍රශ්නයක් ඔයගලන්ට ලොජික් විද්‍යාත්මක ක්‍රමය යටතේ එන්න පුළුවන්. ඒ හින්දා අපි හැම දෙයක් පිළිබඳව හොඳ අධ්‍යයනයෙන් යුතුව තමයි එක්සෑම් එකට යන්න ඕනි. හරි. අපි යනවා විඥානික කොටස. විඥානික කොටසේ තියෙනවා සවිඥානය, උපවිඥානය, අවිඥානය කියලා. මේ සවිඥානය කියලා කියන්නේ පුතේ මිනිසුන්ගේ මනස තුල තියෙන එදිනෙදා මතකයන් ගැබ් වෙලා තියෙනවලු සවිඥානේ. මොකද එදිනෙදා මතකයන් කියලා කියන්නේ අද උදේ කරේ මොකද? සාමාන්‍යයෙන් ඔයාලට මතකයිද එදිනෙදා මතකය? අද උදේ හම්බුනේ කවුද? පාරෙද්දි ඔයාලට මොකද්ද සිද්ධ වුනේ? මොන බස් එකේද ආවේ? ඒව ඔයාලට අද මතකයි නේ? එහෙනම් ඒව තියෙන්නේ පුතා මොන විඥානයේද? මේ විඥානික කොටස සවිඥානය කියලා කියන්නේ පුද්ගලයෙක් ගත්තහම මේ පුද්ගලයාගේ මොන මතකයේද පුතේ ඒකේ තියෙන්නේ එදිනෙදා මතකයන්. ඊළඟට යනවා මොන විඥාණයටද? උපවිඥාණයට. උපවිඥානය කියලා කියන්නේ පොඩ්ඩක් ආයාසයෙන්. ආයාසය කියන්නේ පොඩ්ඩක් ටිකක් අමාරුවෙන් මතක් කරන්න ඕන එකට අපි කියනවා ආයාසයෙන් මතකයට නගා ගන්න ඕනි ඒවා. ඒවා තියෙනවා කියන්නේ මොන විඥාණයද? උපවිඥානේ. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ ආයාසයෙන් මතකයට නගා ගන්න ඕනි කියන එකේ අදහස් වෙන්නේ පුතා දැන් ඔයාගෙන් ඇහුවොත් ඊයේ උදේට කෑවේ මොනවද? ඔයාලට එකපාරට ටක් ගාලා මතක් වෙනවා. එහෙම මං හිතන්නේ මතක් වෙනවා ඇති කියලා. පෙරේද රැයට කෑවේ මොනවද? දැන් කල්පනා කරනවා ඊයේ මොකද උනේ? ඊයේ සිදුවීම් වලින් හිමින් සිරවා සිදුවීම් ටික මතක් කරලා පෙරේද රැයට යන්න ඕනි. එහෙම නෙවෙන්නේ. පෙරේද උදේට කෑවේ මොකද්ද? ඔයාලට මතක හිටින්නේ නැහැ. එකපාරට ඔයාලට කියන්න අමාරුයි. ඒක ටිකක් ආයාසෙන් අමාරුවෙන් මතක් කරන්න ඕන එකක්. තේරුණාද? එතකොට ඒ වගේ ඒවා තියෙන මොන විඥානයේද? උපවිඥානේ. ඊළඟට අවිඥානය කියලා කියන්නේ පුතේ පුද්ගලයාගේ උපතේ සිට තියෙන මතකයන් මෙන්න මේ අවිඥානය තුළ ගැබ් වෙලා තියෙනවා කියලා කියනවා. හරිද? මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් තීරණය වෙනවා කියන්නේ මෙන්න මේ අවිඥානය හරහා. එහෙනම් පැහැදිලිද? දැන් තේරුණාද? හරි. එහෙනම් මනෝ විශ්ලේෂණවාදය කියලා වාදයක් තියෙනවා ඉදිරිපත් කරන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කෙනා. එයා පුද්ගලයාගේ මනස කොටස් තුනක් යටතේ මොනවා කරනවද පුතා? සාකච්ඡා කරනවා. හරිද? තේරුණා නේද?